හලෝ යාළුවනේ ඔන්න ඔයාලා පුනා බලා සිටි ඒ ට්‍රික්ස් එක 15 වෙනි ට්‍රික්ස් එක මොකක්ද ඒකේ නම බටන් ට්‍රික්ස් එක. ඉතින් ඒක අද මම ඔයාලට කියලා දෙන්නයි යන්නේ. මම හිතනවා මගේ ට්‍රික්ස් පැක් එක ඔයාලා ගියවපු ගානට ලොකු සාධාරණයක් කරා කියලා. ඉතින් මම ඔයාලට එහෙනම් කියලා දෙන්නම් මොකද්ද මේ බග් ට්‍රික්ස් එක නැත්තම් මොකද්ද මේ බග් එක කියලා. බග් ට්‍රික්ස් එක කියලා කියන්නේ 1xbit ආයතනයේට නොපිනිච්ච ලොකු වැරද්දක්. මේක 1xbit ආයතනයේට කියන්නත් බෑ. ක්‍රෑෂ් ගේම් එක තියෙනවනේ 1xbit ගේම් එකේ. අන්න ඒ ක්‍රෑෂ් ගේම් එකේ ආයතනය ඒ ගේම් එක සාදපු ආයතනයට වෙච්ච ලොකු වැරද්දක් තමයි මේ බග් ෆික්ස් එක කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් කවදා හරි වැරද්දක් වෙලා තියෙනවද? ඒ ගැන හිතලා බලන්න. අන්න ඒ වගේ තමයි මෙයාලටත් මේ වැරද්ද වෙලා තියෙන්නේ. ඉතින් ඒ වැරද්ද ගැන මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේක 1xbit ආයතනයේ විතරක් නෙවෙයි 888 තවත් මෙගාපාරි තවත් මෙල්බෙට් වගේ බෙටින් සයිට් සියලුම වල රන් වෙන ක්‍රෑෂ් ගේම් එකට මේ බග් ෆික්ස් එක මම භාවිතා කරලා බැලුවා. හොඳින්ම වින් කරන්න පුළුවන් හොඳටම මේ බග් එක ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ මේ බග් එක තියෙන්නේ 1xbit ආයතනයේ නෙවෙයි ක්‍රෑෂ් ගේම් එක හදපු අයගේ වැරද්ද. ඉතින් ඒ වැරද්ද එළියට දෙන්නේ මම ටික දෙනයිටයි. මොකද එයාලට යන නිසා. ඉතින් ඔහොම බග් වර්ග කිහිපයක් තියෙනවා. සොෆ්ට්වෙයාර් බග්, UI UX බග්, එතකොට entry error, ATC බග්, ඔය වගේ බග් වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් ඔය බග් වලින් 1xbit එකට නැත්තම් ක්‍රෑෂ් ගේම් එකට වෙච්ච බග් එකක් තියෙනවා. ඒ කියන්නේ වැරද්දක් තියෙනවා. ඒ තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති මොකද්ද මේ බග් එක කියන්නේ කියලා. පැහැදිලිව තේරෙන්න ඇති. ඉතින් පොඩි හරි මේ වීඩියෝ එකේ තේරුම් නැති දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාලා ඒව අහන්න පුළුවන්. හරි. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දික් වෙයි. ඒ නිසා කොටස් දෙකකට වගේ මම මේ වීඩියෝ එක ඔයාලට ලබා දෙන්න. හරි. බග් ට්‍රික්ස් එක කියා දෙන්න කලින් ඔයාලට පොඩි දේවල් ටිකක් මතක් කරන්න තියෙනවා. පළවෙනි වීඩියෝ එකේ මම කිව්වා ට්‍රික්ස් පැක්. පළවෙනි වීඩියෝ එකේ ඒ කීවේ ට්‍රික්ස් පැක් පළවෙනි වීඩියෝ එක කියලා මම thumbnail එකට දාලා තිබ්බ වීඩියෝ එකේ ඔයාලට පිළිපදින්න නීති වගේක් කීවා. ඉතින් මේ 1xbit ප්ලේ කරද්දී නැත්නම් මේ ක්‍රෑෂ් ගේම් ප්ලේ කරද්දී ඔයාලට ඒ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා ට්‍රික්ස් ටික හොඳින් බලාගෙන ඉඳලා ඉවසීමෙන් මං ඒ කියපු නීති ටික පිළිපැදලා ප්ලේ කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තණ්හාවට යන්න එපා කියලත් මම ඔයාලට කීවා මතක ඇති. තව දෙයක් තමයි දෙකට අඩුවෙන් 11ක් හරි 18ක් හරි කට් වෙනවා කිව්වා. ඉතින් ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා මම පොඩි පැහැදිලි කිරීමක් මේ වීඩියෝ එකේදීම කරන්න. ඒ තමයි ප්ලේන් එක 10යි අගයකට ගිහින් උදින් අහගන්න. ප්ලේන් එක 10යි අගයකට ගිහින් අනිත් එක පහුවෙලා කීය පහුවෙලාද? 5 පහුවෙලා 10යි අගයකට ගිහින් 5 පහුවෙලා ගිහින් ඊට පස්සේ එන එක 10ත් 15ත් අතර කට් වෙනවා නම් ආයෙත් කියනවා ප්ලේන් එක 10යි අගයකට යනවා. ඊට පස්සේ එන එක 5 පහුවෙලා යනවා. ඊට පස්සේ එන එක 10ත් 15ත් අතර කට් වෙනවා. ඊට පස්සේ ඔන්න ඔය මං කියපු
දෙකට අඩුවෙන් 11ක් හරි 18ක් හරි කට් වෙන සීන් එක එනවා. එතකොට විනාඩි 10ක් විතර ගේම් එක ප්ලේ කරන එක නවත්තලා පස්සේ ප්ලේ කරන්න පුළුවන්. මං කියපු ටයිම් වල ප්ලේ කරන්න. තව දෙයක් ඔයාලට කියන්න ඕනි. ඒ තමයි ඔයාලා වින් එක ඉන්න අවස්ථාවේ. ඒ කියන්නේ 5000 දාලා ඔයාලා 10000ක් වින් කරලා ඉන්න අවස්ථාවකදී අනිවාර්යෙන් 5000 විත්ඩ්‍රෝල් කරගන්න. තව එකක් තමයි ඔයාලා 5000ක් දාලා 9000ක් වගේ account එකේ තියෙද්දී 10000ක් ඉක්මනින් කරන්න යන්න එපා. ඒ කියන්නේ ලොකු ගණන් දාලා 10000 අල්ලන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාව ලොස් වෙනවා. ඒකට කරන්න තියෙන්නේ ඔයාලා හිමින් 10000 කරා වෙත ලං වෙන්න. ඒ කීවේ අඩු ගණන් වලින් බෙත් දාලා 1.50ට අඩුවෙන් ඔයාලා මුදල් ටික ලබා ගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට අර මං කිව්ව විදිහට withdrawal එකක් ගන්න. අනිත් එක තමයි දවසට ලොකු ටාගට් එකක් තියාගන්න එපා. පොඩි ටාගට් එකක් තියාගන්න. ඒ තමයි ඔයාලා සාමාන්‍ය account එකේ තියෙන මුදල් වලින් 10%ක් වින් කරාම ගේම් එක අද දවසට ප්ලේ කරන එක වත්වන්න. වැදගත්ම දේ තමයි ඔයා කවදාවත් මේකට ඇබ්බැහි වෙන්න නම් එපා. මේක සූදුවක්. ඉතින් මම කියලා තියෙනවා මමත් මේක කරන්නේ part time මිසක් full time නන් නෙවෙයි. මම මේක part time කරලා දවසට පොඩි ගාණක් හොයාගෙන මාසෙට ලොකු ගාණක් වින් කරනවා. ඉතින් ඔයාලා හිස නිදහස් කරගෙන නැත්නම් පරිසරය ඔයාලා හිස නිදහස් කරගෙන නිදහස් පරිසරයක සින්දුවක් අහන ගම මං කියපු ට්‍රික්ස් භාවිතා කරලා මේ ගේම් එක ප්ලේ කරන්න. ලොකු ගණන් ලොස් වෙලා ඉන්න අය හිමීට ඔයාගේ ලොස් එක කවර් කරගන්න පොඩි ගාණක් දාලා ලොකු ගණන් දාලා ආයෙත් ඒ ලොස් කවර් කරන්න ගිහින් තවත් සල්ලි ලොස් කරගන්න නම් එපා. ඒ අයට මම කියනවා අනිවාර්යෙන් ට්‍රික්ස් පැක් එක නම් ගන්න වෙයි කියලා. හරි. ඉතින් එහෙම ලොකු ගණන් ලොස් වෙච්ච අය ට්‍රික්ස් පැක් එක අරන් ගොඩ ගිය ප්‍රූෆ් බලන්න පුළුවන්. පල්ලෙහායින්ම ලින්ක් එක දාලා තියන්නම්. ප්‍රූෆ් හැමදාම එදිනෙදා අප්ලෝඩ් කරපුවා ස්ක්‍රීන්ෂොට් එයාලම ඔක්කොම බලා ගන්න පුළුවන්. හරි, දැන් වීඩියෝ එකේ මාතෘකාවට එන්න කලින් මම ඔයාලා අහපු ප්‍රශ්න ටිකකට උත්තර දීලා ඉන්න. ඔයාලා හැමෝම අහපු ප්‍රශ්නයක් තමයි 1xbet අප්ඩේට් එකක් එද්දි මේ ට්‍රික්ස් එක වැඩද කියලා. ඉතින් ක්‍රෑෂ් ගේම් එක කියන්නේ 1xbet ආයතනයේ විතරක් නෙමෙයි. මෙගා පාරි මෙල්බෙට් 880ට වගේ තවත් සයිට් ගොඩක ක්‍රෑෂ් ගේම් එක අරන් වෙනවා. ඉතින් ක්‍රෑෂ් ගේම් එක කියන්නේ වෙනත්ම ආයතනයක්. ඉතින් ඒකට අප්ඩේට් එකක් එන්නේ හෙනම කලාතුරකින්. ඒකට අප්ඩේට් එකක් ආවොත් අනිවාර්යෙන් ඒකේ වෙනස්කම් සිදු වුණොත් මම දැනගන්නවා. එතකොට ඔයාලට දැනුවත් කරනවා. එතකොට මම වෙනස්කම් වුණොත් ගෲප් එකෙන් දැනුවත් කරනවා. ඒ වගේම තමයි YouTube channel එකෙමුත් ඔයාලව දැනුවත් කරනවා. හරි, දෙවනි ප්‍රශ්නේ 880 දෙවනි එක ඔයාලා අහපු ප්‍රශ්නයක් තමයි 888 1xbet එකට වඩා හොඳයිද කියලා. 888 1xbet එකට වඩා හොඳයිද කියලා. ඔව්, 1xbet එකට වඩා 888 ගොඩක් වින් කරන chance එකක් වැඩි. මොකද ඒක අලුත් සයිට් එකක් නිසා. ඉතින් මම ඔය වගේ අලුත් සයිට් එකක ඔයාලට වෙනම වීඩියෝ ටිකක් අරන් එන්න. ඒවා ඔය ලොස් වෙච්ච අය පොඩ්ඩක් try කරලා බලන්න ලොස් එක කවර් කරගන්න පුළුවන්. 3 888 ඔයාගේ ට්‍රික්ස් වැඩද? ඔව්, මගේ ට්‍රික්ස් ඕනෑම ක්‍රෑෂ් ප්ලේන් ගේම් එකකට වැඩ. ඒ කියන්නේ මම කියන ක්‍රෑෂ් ගේම් ප්ලේන් ගේම් එකට විතරක්
මගේ ට්‍රික්ස් ටික වැඩ. ඒ කියන්නේ 888 1s bet bell bet ඕන එක මගේ ට්‍රික්ස් ටික වැඩ. ඒ වගේම තමයි හතරවෙනි ප්‍රශ්නය 888 win time තියෙනවද? 888 win time තියෙනවා. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔයාලම 888 win time ටික හොයා ගන්නවා නම් හොඳයි. හරි මට මතක ටයිම් වල මට මතක ප්‍රශ්න වලට මම උත්තර දුන්නා. තව ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් හරි මට මැසේජ් එකක් හරි දාලා තියන්න. ඒවා මම අනිවාර්යෙන් ඔයාලට උත්තර දෙනවා. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරලා දෙවනි කොටසක් විදිහට ඔයාලට ලබා දෙන්නම්. මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. තවමත් අපේ ට්‍රික්ස් පැක් එක ගත්තේ නැත්නම් දැම්ම ගන්න පුළුවන්. තවමත් මිල රුපියල් 2500ක් පමණ. ඉක්මන් කරන්න ගත්ත අය මට හැමදාම එවන ස්ක්‍රීන්ෂොට් වල ප්‍රූෆ් බලන්න පුළුවන් පල්ලෙහා තියෙන ලින්ක් එකෙන්. එහෙනම් හැමෝටම ජය වේවා. දෙවනි කොටසෙන් හම්බෙමු. ඒ තමයි බග් ට්‍රික්ස් එක.